අද නෙමෙයිනේ. බැලේ මේ මොන මකුලක්ද මේ කියලා. මදුරංග කියලා කවුරු ඉන්නේ? මේ අර බයික් එකක් අරන් ගිහලා ඒක ගෙනත් දුන්නේ නැහැ නේ. මම ඔව් රෙන්ට් එකට මේ අරන් ගිහලා මදුරංග කියලා කෙනෙක් තමයි කිව්වේ. දවස් 4ක් දවස් 2කින් විතර ගෙනත් දෙන්නම් කියලා කිව්වා. මේ මට ලොකේෂන් එක දාලා තිබ්බෙත් මෙතන. නෑ මෙතනම තමයි දාලා තිබ්බේ මදුරංග කියලා කෙනෙක් දාලා තිබ්බේ. මේ කියන්නේ මේ නම තියෙන්නේ මදුරංග කියලා. ඉන්න මම නම්බර් එක කියන්නම් කාට. ID නම්බර මොනවද නැද්ද? මම මං ගාව තියෙනවා ටික ඔක්කොම. බලන්න. ඔබේ ID එක තරවරේ මේ ID නම්බරයට ගැලපෙනවද බලන්න. බලන්න. ඔයාගේ මේ ෆෝන් නම්බර් එක අන්තිමේට මේ තියෙන 807 නම්බර එකක්ද? ඈ? මගේ අලුත් නම්බර එක තමයි. අලුත් නම්බරනේ? ඔව්. මං ගාව තියෙනවා ID කොපි දෙකක් තියෙනවා. හරි දෙන්නෙත් තමයි අරන් ගිහලා තියෙන්නේ. ඈ? ඔව් දෙන්නෙක් අරන් ගිහලා තියෙන බයික් එක. අපිට බලන්න පුළුවන් මොනවද ඩොකියුමන්ට් තියෙනවද? තියෙනවා. බලන්න පුළුවන්ද? බලන්නකෝ දැන් ඔයාලගේ දැන් නැද්ද කාගෙද දන්නේ නැහැ. මට මෙහෙ තමයි කියන්නේ නම්බර් එකක් දාලා තිබ්බේ. මට ගේ හොයා ගන්න බැරි වුණා මේ මෙතන මේ මල්ලි කෙනෙක් හිටියා පාරේ. එහෙනම් අරන් තියෙන්නේ? අපි හෝමගම. හෝමගම. ඔව්. ඔයා ගත්තේ නැහැ කියලා ෂුවර්ද? ඔව්. ඔයාලා ඩෙන්ටි එකක් තියාගන්න තමයි තියලා තියෙන්නේ. අපිට ඩෙන්ටි තියාගන්න බෑනේ. කොපියක් තමයි තියාගන්නේ. කොපියක් තියාගන්නේ. ඔව්. කොපියක් තියාතේ දිනවද? ඔව්. අද බර්ත්ඩේ එකද? ඈ? අද නෙමෙයිනේ. අපිට කලින්ම හම්බුණා වැඩි. ඕ නෝ. ඒක උඩ බලලා රයියා. අවුද එවන්නේ නැත්තේ. නෙමෙයිනේ පුතේ. ඉතලා නිතරේ. හරි වගේ අපි අනිත් නයිට් වත්. බැලුවද මේ මොකද්ද මේ කියලා? ඒකනේ මම මේ බැලේ මේ මොන මකුලක්ද මේ කියලා. ඔව්. බබියාගේ ඉහළ බලන්න. ඈ? බබියාගේ ඉහළ බලන්න. වා. ඕනේ. මොයේ මොකද්ද මේ? ඈ? Thank you eh. Mumbai rehde uda re mawe kawana bale. Nubu me diva hindinna mata ganu mata kenni denna aadare tab denenna tab parak mage hita hadanna api aaye hum bela meda hita mage dewa nubu mage bab kiya heda nokiya maheguwa petu hina sumbela meda nubu jab videwa nudu dama esdiha bala nubu mawa heduwa ඔයාලට මේ ටිකත් ආදරෙන් කියන්න කිව්වා. මගේ මැනික නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා. දන්නවාද මගේ පණ හිමිවීමක් තියා හමුවීමක්වත් නැති බව නිතර කිව්වත් කොච්චර නපුරුකම් කරත් හිත රිද්දුවත් ඒ හැමදේම දරාගෙන තවම ඇස් දෙකටවත් දැකලා නැති මේ නපුරු බොළඳ මෝඩ කෙල්ලට හිත පිරෙන්නම ආදරේ දෙනවාට පරිස්සම් කරනවාට හිනස්සලා තියනවාට ඔයාට ගොඩාක් පිං. කාලයක් එක නපුරු මිනිස්සෙක්ට ආදරේ කරලා මැරෙන්න තරමටම විඳවලා ආයෙමත් ආදරේ විශ්වාස කරන්නේ නෑම කියලා දිවුරලා ඉතිරි ජීවිත කාලෙම තනියම ඉන්න තීරණය කරපු මට හරිම හම්බයකින් මගේ ජීවිතයට ඇවිත් හැඩි වුණ මගේ ජීවිතේ හැඩ කරන්න දෙවියෝ දුන්න තෑග්ග ඔයා. ඔයාගේ ඔය කෝලම් නිසා තමා මං මෙච්චර සතුටින් ඉන්නේ. මන් දන්නවා ඔයා කලින් හරි මොරණ්ඩු දඟකාර පිරිමි ළමයෙක්. ඒත් දැන් මං මොරණ්ඩු වුණාම ඔයා පරිණත පිරිමි ආත්මයක්. ඔයාගෙන් ගොඩාක් දුර වෙන රටකට වෙලා හිටියා. මං වෙනුවෙන් ඔයා කරන්න පුළුවන් හැමදේම කරනවා. ඒකට ගොඩාක් ස්තුතියි. ඉතින් ඔයා හැමදාමත් දුරින් ඉඳන් අල්ලට දෙන හාදුවක සැබෑ උණුසුම විඳින්න ඔය උරහිසේ හිස තියන් ඉන්න මං හරි ආසාවෙන් බලන් ඉන්නවා.
රත්තරනේ අපි දෙන්න අත්තල්ලන් දුර ගමනක් යමු. මං එනකම් මගේ බබා පරිස්සමට ඉන්න ඕනි. දන්නවාද මං හරි ආදරේ මගේ ළමයෝ ඔයාට. මොකද එයාට කියන්නේ? මං ආදරේ. ඉස්සේම පෙතුවත් එස්මානේ උන්නිමෝබ මේ සිතුවිල්ලේ මුනන්න සැතපි උර තලයේ හැමදාම පිරුමන් මා පිරුවේ නිතු කඳුලක් නොවේවා හිතරිතුමක් නොවේවා හැම භවයක්ම පාසා ඔබ මගේම වේවා සදා කල්ම නැහැර යන්නේ දිවුරා කියන්නම්